දවසේ පැය 24න් වැඩිපුරම සිහියෙන් කුසල් සිතුවිලි උපදවන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. පැය 24ක් ඕනේ. එක පැයක් ගන්නකොනේ. ඒ පැය කොහොමද ඉන්නේ? පැයකට යන්න බෑ නම් එක විනාඩියක් ඉන්නකො. එක විනාඩියක් ඔබ සිත පිට යන්නේ නැතුව ඒක කුසල මානසිකාරයක තියාගෙන ඉන්න බලන්න කොච්චර ඔබට තේරෙයිද හිතේ හෙට මෙහෙට අරමුණු වලට පනිනවා කියන ගතිය. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ කියන්නේ අපේ හිත වැඩිපුර ඇසුරු කරන්නේ කුසලයට වඩා මොන පැත්තද? අකුසලයේ කියන දේ. තණ්හාවෙන්, ලෝභයෙන් අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන මේ මතනේ. අපි ලෞකික ජීවිතයක් ගෙවනකොට ඒකේ පදනම තමයි ලෝභය, තණ්හාව කියන දේ. ඒක නැතුව අපිට ලෝකේ ජීවත් වෙන්නත් අමාරුයි වගේ අපිට දැනෙන්නේ. නැතුව ජීවත් වෙන්න බෑ කියලා කියන නෙමෙයි අපිට දැනෙන්නේ එහෙම තමයි. ඒක කෙලෙස්සේ සාධාරණීකරණය වෙන්නේ මේ විදිහට තමයි. මොකද මේ පැවැත්ම තියෙන්නේ තණ්හාව මත. පැවැත්ම තියෙන්නේ ලෝභය මත. ඔක්කොම කර්මපත වෙන්නේ නැහැ. හැබැයි ඒවා කර්ම. ඒකට ඔය අතර අපිට ජීවිතය කියන්නේ වැඩිපුරම රැස් කරගන්නේ මොනවාද? වැඩිපුරම රැස් කරගන්නේ අකුසල ධර්ම. එතකොට වැඩිපුර අකුසල ධර්ම නම් රැස් කරන්නේ වැඩිපුර එන්න ඉඩ තියෙන්නේ කුසල සිතුවිලිද අකුසල සිතුවිලිද? අකුසල සිතුවිලි තමයි මරණාසන්න මොහොතකුණත් වැඩිපුර එන්න අපි රැස් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි භාග්‍යවතුන් වහන්සේ නියපිටට පස් ටිකක් අරගෙන දේශනා කරන්නේ මිනිස්සු අතර ඉපදුණු අය නැවත මනුස්ස ලෝකේ හෝ සුගතියට යනවා නම් මේ නියපිට තියෙන පස් ටික තරම් සුළු ප්‍රමාණයක් මේ මහ පොළොව තරම් ප්‍රමාණයක් නැවත යන්නේ දුගතියට කියලා දේශනා කළේ. එතකොට ඒකට හේතුව තමයි අර කුසලයේ තියෙන අඩු බව. ඒ කියන්නේ නැවත කුසල් කරනකොට තියෙන අඩු බව. කුසලයේ තුලම වාසය කරන්න තියෙන අපහසුතාවය. එතකොට අපිට නියතියක් දෙන්න පුළුවන් කමක් නැහැනේ මම මෙතන ගිහිල්ලා සුගතියෙම උපදිනවා කියලා. ඕක තමයි භයානකම දේ. ඊට පස්සේ කොහෙ ගිහිල්ලා ආපහු එන්න වේද කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අද මිනිස්සෙක් හැටියට අපි ඉන්නවා. හෙට වැරදිලා හරි තිරසංගත ලෝකෙක ඉපදුනොත් අපායක ඉපදුනොත් ආයෙ එන්න පුළුවන් වේද ලේසියකට. හිතන්නකෝ තිරසංගත සතේ ජීවිතේ වැඩිපුර පුරුදු කරන්නේ මොනවද? ඒත් අකුසල ආය අපාය. අවශේෂ කර්ම හැටියට ආයෙ එකපාරම ඇවිල්ලා ලේසියෙන් මනුස්ස ජීවිතයකට එන්නේ නැහැ. ආයෙත් මොකද වෙන්නේ? තිරසංගත ලෝකික ඉපදිලා, പ്രേත ලෝකවල ඉපදිලා, තිරසංගත ලෝකික ඉපදිලා ඔය පිළිවෙලින් තමයි හැමින්සර එන්නේ උඩට. ආපහු එක්ක මනුස්ස ලෝකයකට ආවොත් එකපාර මේ මහා කුසලයක් විපාක දුන්නේ නැත්නම් ධන ධාන්‍ය ආඩ්‍ය වෙලා ජීවත් වෙන්න පුළුවන් තැන්වල උපදින්නේ නැහැ. බොහොම දුෂ්කරව ඒ වගේ තැන්වල දුක්ඛිත තැන්වල තමයි උපදින්නේ. ඒ තැන්වල ඉපදුනහම ආයෙ මොකද කරන්නේ? වැඩිපුර ඒ තැන් කරන්නේ අකුසල. ආයෙ අපාය. ඔහොම ගිහිල්ලා පින්නතුනේ ඔබ අද ඉන්න ස්ථාවරයට එන්න, ඔබ අද ජීවත් වෙන තැන ඔබට ලබන්න ලේසි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහොම අමාරු දෙයක්. හිතන්න එපා ඒක හැමදාම ලැබෙයි කියලා. ඒ හින්දා හිතන්නකෝ දැන් ඒක තමයි අපිට ජීවත් වෙනකොට තියෙන භයානකම දේ වෙන්නේ. මේ ජීවිතේ විඳින දුක නම් කොහොම හරි ඉවසගෙන එතනින් ඉවර නම් ඉන්න පුළුවන්. හැබැයි මේ සසර දුක එතනින් හිස්සෙලා නැහැ. ඒ නිසා තව සසරේදී අනවරාග්‍ර කාලයක් මේ අවිද්‍යාව තියෙනවා නම් බෙලි කැපුම් වාර කන්න වෙනවා. මව් මරණ දුකට හඬන්න වෙනවා. පියා මරණ දුකට හඬන්න වෙනවා. සහෝදර සහෝදරියෝ නැති වෙන දුකට හඬන්න වෙනවා. ඔබ අද දවසේදී යම් දුකක් පිළිකුල් කරනවා නම් ඒ හැම දුකක්ම ඔබට භුක්ති විඳින්න වෙනවා. දුක කියලා කියන්නේ මේ ගැන හිත ඔබට දුක් වෙන්න කියන එක නෙමෙයි. අපි ලෝකේ වැරදි විදිහට අපේ මනස මෙහෙවගෙන ගියොත් අපිට ඉදිරියට එන්න පුළුවන් දුක ගැන මේ පෙන්වා දෙන්නේ. එහෙම නැතුව මේ බය කරන්න අවශ්‍ය නිසා කියනව නෙමෙයි. එහෙනම් අපිට මේකෙන් මිදෙන්න මගක් තියෙනවා, මිදෙන්න ක්‍රමයක් තියෙනවා. අපේ ජීවිතයේ ඒ ක්‍රමය ඔස්සේ හික්මව ගත්තොත් අපිට ওই දුකේ ඉන්නේ නැතුව ওই දුකෙන් මිදෙන්න පුළුවන්. එතකොට මේ ජීවිතයේ යම් දුකක් තියෙනවා නම් ඒ දුකෙනුත් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මේ ජීවිතේදීම සාක්ෂාත් කරන්නත් පුළුවන්. දුකේ නැතිවීම කියන එක මේ ජීවිතේදීම සාක්ෂාත් කරන්නත් පුළුවන්. බලන්න මේක කොච්චර සාක්ෂාත්ද කියලා. මේ කියන්නේ මරුණට පස්සේ ඔබව ඉපදෙන්න නැතුව ගිහිල්ලා එතනින් නිවෙනවා කියලා එහෙම දෙයක් ගැන නෙමෙයි. දැන් ලෝකයේ ආගම් සමේ දර්ශන කොච්චර තිබුණත් ඒ එකකවත් මේ විදිහේ සාන්දෘෂ්ටික ඵලයක් පෙන්වන්නේ නැහැනේ. එක්ක මරණින් මත්තේ ගිහිල්ලා ස්වර්ගයට යනවා. දෙවියන් වහන්සේ ළඟට යනවා. තා පිරිසක් කියනවා මැරිලා උපදින්නේ නැහැ කියලා. ඉතින් එක එක විදිහට එක එක්කෙනා මරුණට පස්සේ ලබන්න පුළුවන් ප්‍රතිවිපාක ගැන කියනවා. පින්නතුනේ
ඕක ඉතින් මැරිලම බලන්න එපා වෙනවද නැද්ද කියලානේ. හැබැයි මේ ශාසනය එහෙම දෙයක් නෙමෙයි.